ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම New SLD ඔටෝමොබයිල් නාලිකාවට. Honda කියන්නේ මේ වෙනකොට ගොඩක් අය අහලා තියෙන හැමෝම වගේ දන්න ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අපි හැමෝම වගේ ආස කරන Civic කියන කාර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ Honda කියන ආයතනයෙන් කියලා ඔයාලා දන්නවනේ. හැබැයි අද මම කතා කරන්න යන්නේ නිකම්ම Honda Civic කාර් එක ගැන නෙමෙයි. 2022 දී ආපු Civic RS කියන කාර් එක ගැන. ලක්සරි, සේෆ්ටි, එකොනොමි කියන හැම දෙයක්ම බැලන්ස් කරපු ස්පෝර්ටි ලුක් එකක් තියෙන සුපිරිම ජෙනරේෂන් එකක් තමයි Civic RS කියන්නේ. ඉතින් මේකේ පෙනුම මොන වගේද? මොන වගේ තාක්ෂණයක් යොදාගෙනද මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ? මේකේ තියෙන පහසුකම් මොන වගේද වගේ ගොඩක් දේවල් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද ගෙන ආපු වීඩියෝ එකට. අපි Civic RS එක ඉස්සරහට එද්දිම දකින පළවෙනි දේ තමයි sharp aggressive front end design එක. sharp LED headlight, tail light, black grille, outside mirrors, 18-inch alloy wheels. මේක පෙනුමෙන්ම already සුපිරියක්. Civic එකේ body lines වායුගතිකයි. ඒකේ side profile එක හරිම simple. නමුත් ඉතා අලංකාරයි. අවසන් වෙන්නේ කුඩා matte spoiler එකකින්. ඒ වගේම Civic RS එකේ මෙන්න මේ වගේ color options බලා ගන්න පුළුවන්. මේකේ දොරවල් ජර්මන් කාර් එකක වගේ solid sound එකකින් auto close වීම තවත් එක ලක්ෂණයක්. driver seat එකට එනකොට මේක luxury සහ sport කියන දෙක mix කරපු වෙනම vibe එකකින් සමන්විත වෙනවා. steering wheel එක flat bottom සහ paddle shifters එක එනවා බලා ගන්න පුළුවන්. මීට අමතරව මේකේ අඟල් 10.2ක fully digital dashboard එකක් වගේම අඟල් 9ක touch screen එකකුත් බලා ගන්න පුළුවන්. එය ඔබට Apple CarPlay, Android Auto හරහා පහසුවෙන් සම්බන්ධතාවය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. wireless charging pad එකක් තියෙන නිසා smart phone එකක් charge කරගන්න setup කරන්න දෙයක් නැහැ. Bose 12 speaker system එකක් තියෙන නිසා sound quality එක ඇත්තටම හොඳයි. අපිට වාහනේ drive කරද්දී eco mode, normal mode, sport mode කියලා option 3ක් බලා ගන්න පුළුවන්. අපි වාහනයක් ගැන කතා කරනකොට බලන්න ඕන අත්‍යවශ්‍ය දෙයක් තමයි වාහනයේ performance කියන්නේ. Civic RS එකට තියෙන්නේ 1.5 litre VTEC turbocharged engine එකක්. boot space එක ලීටර් 495ක් පමණ තියෙනවා. මේ නිසා දුර ගමනකදීවත් බොහෝ භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යාමේ පහසුව අපිට සලසලා තියෙනවා. Honda Sensing Safety එක Civic RS එකේදී ඉතා විශේෂ වෙනවා.
ඊට හේතුව emergency braking, blind spot monitoring, rear cross traffic alert වගේ දේවල් වලින් පැසෙන්ජර්ස්ලට ආරක්ෂාව සපයන්න Honda එක ඉතා හොඳ උත්සාහයක් දරලා තියෙනවා. අවසන් වශයෙන් හොඳ ස්ටයිල් එකක් තියෙන, performance ඉතාමත් හොඳ සහ ඉතා ඉහළ තාක්ෂණයක් භාවිතා කරමින් නිෂ්පාදනය කළ Civic RS එක අපිට එදිනෙදා ගමන්වලදී ඉතාමත් පහසුවක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔයාලට Civic RS එක ගැන හිතෙන්නේ මොන වගේ දෙයක්ද කියලා පහලින් කමෙන්ට් එකක් තියාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉක්මනින් තවත් රිවිව් එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් අදට මම සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.